දැන් එන අහන්නද ප්‍රශ්න ටික? ඔයා අහනවද මගෙන් ප්‍රශ්න? මගෙන් නෑ අහනවා. ඔයා අහන්න. දැන් මම දැන් ගියාම මුලක් මේ වෙලා බෑ බඩගිනි ඈ තාත්තේ. මුලක් වෙලා බෑ ටිකක් වෙලා ගහන්නේ. මොනවද? කබත් කන්න බෑ. නෑ නෑ පොඩි ප්‍රශ්න ටිකක් ආවට. දැන් මම ගියාම දැන් මේ මට ඒක තමයි දරා ගන්න බැරි. ඒ මොකද? ඇයි? පිටිනවා. ඒ මොකද? ඉතින් මං ගියාම එනකොට කැටපිට හැල්ල ලුයිස්වි. නෑ ඉතින් මෙහෙමනේ මදාම ඉන්න නෙමෙයි යන්නේ අපි. ටික දවසක් ඉඳලා එනවා. දෙනවද? මං එනවනේ ඉතින් වාඩ නන්නගේ වෑන කෙනෙක් ඉස්සරහට වැන්නන් මට. ඇයි? හොඳ නේ. එහෙම තමයි ඉතින් දුකයි තමයි නේ. එහෙම තමයි. එනවාට ඉතින් මං ඔයාව බලනවනේ ගියාට. දැන් ඉන්නකොට බලන්නේ නැද්ද? බලන්නේ එයා තමයි බලන්නේ. ඒකනේ. මම ගිහලා හැමදාම කතා කරනවා ඈ දැන් ඉස්සර වගේ නෙමෙයිනේ අපි දැන් කෙලිම මේ ඉන්නව මේ ළඟ ඉන්නවා වගේ කතා කරද හැනේ ඈ නේද ඉස්සරනේ ඉස්සර ලියුම් වලින් මේ අවුරුදු ගානක කෙනකම් දකින්නවත් නැහනේ අපි ආයෙ හිටියේ තකහණියක් ඔයා බලන්න අර මේ මේකෙන් අර ස්කයිප් එකේ දවස්වල කම්පියුටර් නැහැ ෆෝන් නැහනේ නේද අර කැම්ප් එක ඉස්සරහා ගෙදරට යනවා මට මතකයි කතා කරුවා දැන් ඉතින් හැමදාම ෆෝන් තියෙනවා ඉස්සර එහෙම කොච්චර කාලෙකදද එහෙම තමයි දැන් වැඩේ තියෙන්නේ. අද මොකද වේලාසලින් බඩගිනි වෙලාද? දැන් 11යි වෙලාව. 11යි පාස්සේ ගන්න. නෑ මම සනීපයිද? නෑ මම හරි සනීපයිනේ. එඩි වාගේ රන්වන් පාට කොණ්ඩේ. සුදු පාට. නේ. කොච්චර දිගට තිබුණේ ඒ දවස්වල කොණ්ඩේ? මම ගොඩක් ඉස්සර ඔයාගේද කොණ්ඩේ දිගටම තියුණේ. ද සුදු මම්මගේද කවුද? කාගේද ලස්සන්ට කොණ්ඩේ තියුණේ ඉස්සර? හැමෝම කොණ්ඩේ තියුණා. ඒ දවස් මොනවද ගාන්නේ පොල් තෙල් තමයි ගාන්නේ නේ. පොල් තෙල්. දැන් පොල් තෙල් තමයි මං ගහන්නේ. ඒ කඩේ තියෙන පොල් තෙල් ගන්න එපා. ඒ වගේ පොල් තෙල් නෙමෙයි කටු පොල්නේ. හින්දවපු අන්න ඔව් කැටපලින් හැම නෑම තෙල් ඔරිජිනල් තෙල් තමයි ගන්න ඕනේ. එතකොට තමයි හොඳ. දැන් කඩවල විකුණන්න තියෙන්නේ මේ ගොඩක් කටු පොල් තෙල්. ඉස්සර මම පොල් වේලගෙන යන පිටිකල වේල කොටාගෙන නේ. තකහණිය. මං ජිතුවයි ඔයාවයි මේ බං ඇරලන්න හරි හවසට. වයිසිරේ. ඔව්. විනීත හැදරක් පොල ඔක්කොම අරන් යන්න. පොල් විදි දෙක තුනකුත් ගෙනියන්න එපා. මම පොල් නම් පස්සේ වුණා. නෑ නෑ මං අද අරන් යන් පොල්ුත් අරන් යන්න. ඔය තියෙන පොල් ගස් ඔක්කොම ඉතින් කාටද දී? කොයි එකේ කැඩුවේ? මේ ගේ ළඟ තියෙන ගහේ අනිත් ගස් ටිකේ කඩන්න නෑ මේ. මේක තවත් තියෙනකොට තමයි. නෑ ඒකේ කඩල ඉවර අනිත් ගස් වල දාන්න. අපරාධීව. නෑ ඒක බැටල් යනවා. ඉතින් ඒක දැන් අර හිරුෂා හරි අල්ලගෙන කඩන්න ඕන ඔක්කොම ගස් ටික. කොණ්ඩේ කඩන්න. ඒඩි බලමු එහෙම කරන්න. එහෙනම් මොනවද ඔයාලට මගෙන් අහන්න තියෙන ප්‍රශ්න? දැන් මම වෙනද මම ඔයාගෙන් අහන්නේ දැන්. මොනවද ඔයාගෙන් අහන්න තියෙන? ඔයා මගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක් අහන්න දැන්. ප්‍රශ්නයක් මොකක්ද අහන්නේ? මොකක්ද අහන්න? මොනවා හරි අහන්න. මොකක්ද අහන්න? ඈ? මම අහන්නේ ප්‍රශ්න නේ කියන්න මොනවයි. හා. හොඳට දිනු වෙලේ ඉන්න කොහෙ ගියා? එච්චරයි. ඔව් බුද්ධාගම සිහි කරගෙන දැන් ඉතින් මෙහෙමයි අම්මගේ ආශිර්වාදය ලැබෙනවා නම් ඉතින් ඕනම පුතෙකුට දුවෙකුට හරියනවා. එච්චරයි. බුද්ධාගම සිහි කරගෙන දෙවියන් බුදුන් සිහි කරගෙන යන්න ඉස්සෙල්ලා කොහේ හරි යන්න මේ නෑ යනවා. කන්ද විහාරේ හරි කන්ද විහාරේ හොඳ හරියට. අපි හැමසරේ අපි පෞගිය කාලේ ගියා කන්ද විහාරේ හැම සීනිගම දේවල් ගියා ගණේගොඩ ගියා ඔක්කොම යනවා අපි. ඒ ටික ගිහිල්ලා තමයි කලුතර බෝධියත් වෙනවා. ඒ ටික බෝධියට වන්දනා කරලා ඒ ටික ඒක කරන්න ඕන හොඳ පින් ඇති වැඩදී. මං මෙහෙ යනකොට මං ඔයාත් එක්ක යන්න. බලමු. කාර් එකේ යන්නේ මං කලුතර යනකොට කන්ද විහාරේ ටික යක් මාත් එක්ක. බලමු දැන් අර උගක් කළා ආදිලේ ඉන්න බෑ ඒකයි. ඔව් නෑ ඇවිදින්න. හිටගෙන ඉමු. පහසු විදියට වන්දනාමාන කරමු. නේද? දෙමාපියන්ගේ ආශිර්වාදය තියෙනවා නම් ඉතින් ඕනම කෙනෙකුට හරියනවා.
ඒක ආයේ බොරුවක් වෙන්න බෑනේ නේ. ඈ දැන් ඔයා මට කොච්චර ආදරේද? කියලා වැඩන්නේ. පොඩ්ඩයිනේ. ඈ නේ අම්මේ දැන් ඔයා මට ගොඩක් ආදරේද? චුට්ටයිනේ. ඔබ එච්චර ආදරේ නැහැ. කියලා වැඩන්නේ නැති. කියන්න බෑ වචන වලින්. ඒ කියන්නේ කියන්න බෑ කියන්නේ ආදරේ නැති හින්දා තමයි වචන නැති කියන්නේ නෑනේ. එහෙනම් හරි බුස්සරණයි හොඳේ. ඉස්සරහ.